හායි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට කොහොමද? පිදුරු වලින් හදලා තියෙන හරිම ලස්සන දැවැන්ත නිර්මාණ ටිකක් බලන්න තමයි අද අපි ආවේ. මේ උත්සවයට කියන්නේ වරාමත්සුරි කියලා. ජපානයේ ප්‍රාන්ත 47ක් තියෙනවා. ඒ ප්‍රාන්ත 47න් මේ වගේ වරාමත්සුරි එකක් තියෙන්නේ නීගතා ප්‍රාන්තෙ විතරයි. හැම අවුරුද්දෙම මේ විදිහට ඕසෙකි කතා කියන පාක් එකේ වරාමත්සුරි එකක් තියෙනවා. නීගතා ප්‍රාන්තය ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රසවත් සහල් වලට සහ ඔසකේ වලට. ඉතින් ඒ නිසා ඒක සංකේතවත් කරලා හැම අවුරුද්දෙම ගොවියෝ අස්වැන්න නෙලා ගත්තට පස්සේ ඉතුරු වෙන පිදුරු වලින් මේ විදිහට ලස්සන දැවැන්ත නිර්මාණ 5ක් කරනවා. ඉතින් එක එක අවුරුද්දට එක එක තීම්ස් තියෙනවා. මේ පාර මෙයාලා තෝරගෙන තියෙන්නේ මෙන්න මේ නිර්මාණ 5 කරන්න. ඉතින් ගොඩක් අය එනවා මේක බලලා යන්න. වැඩ කරන තැන ඉඳලා කිලෝමීටර් 3ක් වගේ අතින් තමයි මේ ඕසෙකි කතා කියන පාක් එක තියෙන්නේ. ඉතින් වැඩ කරන්න කලින් අපි බලලා යන්නම් කියලා හිතුවා මේ නිර්මාණ ටික. රෑ වෙනකොට ලයිට්ස් දැම්මහම තවත් ගොඩක් මේව ලස්සනයි කියන හින්දා මම වැඩ ඉවර වෙලා ආයෙත් සැරයක් මේ ටික බලන්න එන්නම් කියලා හිතුවා. ගොඩක් වෙලාවට මේ පිදුරු වලින් නිර්මාණ කරන්න සඳහා යොදාගන්නේ ජපානයේ සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් තියෙන විවිධ සත්වයෝ සහ ජපන් පුරාවෘත්තවල ඉන්න විවිධ සත්වයෝ පදනම් කරගෙන තමයි නිර්මාණ 5ක් සිදු කරන්නේ. මෙන්න මේ නරියෙක් වගේ පේන්නේ එයාට බලිග 9ක් තියෙනවා. ඒත් ජපන් පුරාවෘත්තවල ඉන්න සත්වෙක් කියලා තමයි එතන සඳහන් කරලා තිබුණේ. ජපන් වලින් තිබුණ නිසා අපි ට්‍රාන්ස්ලේට් කරලා බැලුවා. මේ ඉන්නේ කොයි ෆිෂ් කෙනෙක්. කොයි ෆිෂ් කියන්නේ ජපානයේ සංස්කෘතිකම වශයෙන් වටිනාකමක් තියෙන සත්වෙක්. ඊට එහා පැත්තෙන් ඉන්න ලොකු බල්ලෙක් වගේ. එයා ගැන නම් ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ. ඊට එහා පැත්තෙන් ඉබ්බෙක් ඉන්නවා. ගෝල්ඩන් ටර්ටල් කියලා තමයි දාලා තිබුණේ. මෙන්න මේ සත්වයාගේ නමත් අපිට හරියට හොයාගන්න බැරි වුණා. මොකද ජපන් පුරාවෘත්තවල ඉන්න සත්වයෝ හින්දා හරියට මෙයාලට නමක් කියන්න බෑ. ලෝකේ සමහර රටවල් තියෙනවා මේ විදිහට මනක් කල්පිත සතුන් නිර්මාණය කරගත්ත. දැන් චීනය වගේ ගත්තොත් එහෙම මකරා. මෙහෙම වීඩියෝස් වලින් දකිනවට වඩා ඇත්තටම මේ නිර්මාණ ගොඩක් ලස්සනයි. ගොඩක් තාත්වික විදිහට හදලා තිබුණා. පිදුරු වලින් කරලා තියෙන නිර්මාණ කියලා හිතා ගන්නවත් බැරි විදිහට. දවල් කාලේ මෙන්න මෙහෙම තමයි මේ නිර්මාණ පෙනුනේ. ඉතින් මේවට ලයිට්ස් දැම්මම ලස්සනයි කියන හින්දා ආය හවස් වෙලා රෑ වුණාට පස්සෙත් මේ නිර්මාණ බලන්න එනවා කියලා හිතාගත්තා. ඉතින් මම ඒ වීඩියෝස් ටිකත් මේ වීඩියෝ එකේ අන්තිමට අරන් එනවා. ඉතින් මේ තමයි ගොඩක් රෑ වුණාට පස්සේ මේ නිර්මාණ පේන විදිහ. ඉතින් මම වැඩ ඉවර වෙලා මෙන්න මේ විදිහට ආය හවසත් ඒවා බලන්න ගියා. දවල්ටත් වැඩි ඇත්තටම ගොඩක් ලස්සනට තිබුණ රෑට. දවල් හිටියට වැඩිය ගොඩක් සෙනග අඩුවෙන් තමයි රෑ හිටියේ. නිසා නිදහසේ අපිට නිර්මාණ ටික බලා ගන්න පුළුවන් වුණා සහ ඒ නිර්මාණ ළඟට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගන්නත් පුළුවන් වුණා මෙන්න මේ විදිහට. ඉතින් දවල් අපි දැක්කට වැඩිය සමහර සත්තු ගොඩක් භයානක විදිහට තමයි රෑට පෙනුනේ ලයිට්ස් දැම්මට පස්සේ මෙන්න මෙයා හැම. ඉතින් හැබැයි ගොඩක් ලස්සනට පෙනුණා. කාටවත් හිතෙන්නේ නැහැ ඒකම නිර්මාණ දෙක කියලා. දවල් සහ රෑ බැලුවම අද වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩක් ස්තුතියි.